ඔයා දන්නවද ලෝකේ ඉන්න දක්ෂතම ඉංජිනේරුවෝ දහස් ගාණක් එකතු වෙලා ඔයාගේ විනාඩි 2 පැය 5ක් කරන්න සූක්ෂම ප්ලෑන් එකක් ගහලා තියෙනවා කියලා. ඔයා ෆෝන් එක අතර ගන්නේ මැසේජ් එකක් බලන්න වෙන්නේ නැති. හැබැයි මැසේජ් එකෙන් පස්සේ වීඩියෝ එකක් එනවා. ඒ වීඩියෝ එකෙන් පස්සේ තව වීඩියෝ එකක්, ඊළඟට තව වීඩියෝ එකක්. මෙන්න මේ වගේ මේක ඉවරයක් නැති අනාදයක් වගේ. අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ස්කෝලින් ටැප් එකෙන් බේරිලා ඔයාගේ ජීවිතේ නැවත ආපහු ඔයාගේ අතට ලබා ගන්න සිස්ටම් එකක් ගැන. අපි හැමෝම කියන පොදු ප්‍රශ්නයක් තියෙනවා මට ටයිම් එක මදි, මට කාලය මදි කියලා. හැබැයි ඇත්තම ප්‍රශ්නය ඔයාගේ කාලය මදි එක නෙමෙයි. මෙන්න මේ කියන කාලය කවුරු හරි හොරගම් කරගෙන ගිහිල්ලා. පොඩ්ඩක් හිතන්න ඔයා අන්තිමටම ඔයාගේ ආදරණියන් එක්ක එකතු වෙලා කෑම මේසේ වාඩි වෙලා කතා කරේ කවද්ද? හැමෝම එකම මේසේ වාඩි වෙලා හිටියත් හැමෝම ඉන්නේ තම තමන්ගේ ෆෝන් වල. මේකට කියන්නේ පබ්බින් කියලා. ළඟ ඉන්න ආදරණියන්ට වඩා අඟල් 6 තිරයකට අවධානය දෙනකොට ඔයාට නොදැනීම ඔයාගේ ආදරණියන් එක්ක තියෙන බැඳීම් දිය වෙලා යනවා. මේ නොපෙනෙන හොරා හොරගම් කරන්නේ වගේ සල්ලි නෙමෙයි. මේ නොපෙනෙන හොරා හොරගම් කරන්නේ ඔයාගේ ආදරණියන් එක්ක තියෙන බැඳීම් සහ මතකයන්. ඇයි අපිට දැන්වත් මේක නවත්ත ගන්න බැරි? මොකද කියනවනම් ඔයාගේ මොලේ දැන් හැසිරෙන්නේ සූදු මැෂින් එකකට අහුවෙච්ච පුද්ගලයෙක් වගේ. ඔයා ෆෝන් එකෙන් කරන හැම ස්ක්‍රෝල් එකකම ඒ කියන්නේ උඩට පල්ලෙහාට යනකොට ඔයාගේ මොලේ හිතන්නේ ඊළඟට හොඳ එකක් එයි කියලා, හොඳ වීඩියෝ එකක් එයි කියලා. මෙන්න මේ කුතුහලය නිසාම ඔයාගේ මොලේ ඇතුලේ ඩෝපමින් කියන රසායනික නිෂ්පාදනය වෙනවා. මේක හරියට මත්ද්‍රව්‍යයක් වගේ. මේක ඔයා කරන්නේ ඔයාගේ අලසකම හින්දා නෙමෙයි. ඔයාව අර කියන සමාගම් විසින් ඔයා මේකට ඇබ්බැහි කිරීමක් තමයි කරලා තියෙන්නේ. මෙන්න මේ අපි කතා කරන ඇබ්බැහි වැඩ කරන්නේ පියවර 4ක චක්‍රයකින්. පළවෙනි එක තමයි Q, දෙවෙනි එක craving, තුන්වෙනි එක response, හතරවෙනි එක reward. අපි දැන් මෙන්න මේ කියන හතර මොකක්ද කියලා බලමු. පළවෙනි එක තමයි Q. Q එක කියලා කියන්නේ සිග්නල් එකක්. අපි දැන් කලින් කතා කරපු එක්සැම්පල් එකම ගත්තොත් එහෙම ඔයාට ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන හරි නැත්නම් ඔයාට කම්මැලිකම දැනෙන සිග්නල් එක තමයි Q එක කියලා කියන්නේ. දෙවෙනි එක තමයි craving. craving කියලා කියන්නේ ආශාව. මොකක් හරි දෙයක් ඇවිල්ලා ඇති කියලා හිතන එක තමයි ඒ කුතුහලය තමයි craving කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි response කියලා කියන්නේ. ඒ කියන්නේ ෆෝන් එක අතට අරන් ස්ක්‍රෝල් කරන්න පටන් ගන්නවා. මේක තමයි තුන්වෙනි එක response. හතරවෙනි එක තමයි reward, සතුට. ඒ කියන්නේ දැන් ඔයා ෆෝන් එක අතට අරන් ඔයාගේ මැසේජ් ඔයා දාපු පෝස්ට් එකකට ඔයාට හොඳ කමෙන්ට් එකක් ලයික් එකක් ඇවිල්ලා එතනින් ලැබෙන සතුට తాවකාලික සතුට තමයි reward කියලා කියන්නේ. පොඩ්ඩක් ඉන්න. ඔයාට දැන් මෙහෙම හිතනවද? ඔයා දැන් මේ වීඩියෝ එක බලලා ගමන් මට මේක නවත්තලා ගිහින් අර මම දාපු පෝස්ට් එකට කොච්චර ලයික් වැටලාද කමෙන්ට් වැටලාද කියලා බලන්න හිතනවද? ඒක තමයි අර අපි කතා කරපු හොරා ඔයාව ආයෙත් ගන්න හදන්නේ අර කලින් තැනටම තමයි. හැබැයි ඔයාගේ ලයිෆ් එකෙන් අවුරුදු 10ක් 15ක් ෆෝන් එකෙන් හොරගම් කරනකොට ඔයා ඉඩ දෙනවද? ඔයා දැන්වත් මෙන්න මේ කියන දේ නවත්තන්න සූදානම් වෙන්න. අපි මෙච්චර වෙලා කතා කරේ අපේ ජීවිතේ අපේ ලයිෆ් එකෙන් ෆෝන් එකෙන් අපි කොහොමද මිදෙන්නේ කියන එක ගැන. මේක ඇටොමික් හැබිට් කියන පොතෙන් තමයි අපි එක්සැම්පල්ස් ගත්තේ. අපි දැන් බලමු පියවරෙන් පියවර මේකට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා. පළවෙනි ස්ටෙප් එක තමයි Q. ඔයාගේ ෆෝන් එකේ නොටිෆිකේෂන් ඔෆ් කරන්න. එහෙම නැත්නම් ෆෝන් එකේ චාර්ජරේ වෙන කාමරකින් ගිහින් තියන්න. ස්ටෙප් 2 craving. ඔයාට ආශාවක් එනකොට මෙන්න මේ කියන ෆෝන් එක බලන්න. හොඳ හුස්ම 10ක් අරගෙන පොඩ්ඩක් ඉවසලා ඉන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි response. මේක ගොඩක් වැදගත්. එක්සැම්පල් එක දැන් ඔයා ෆෝන් එකම ගමු. ෆෝන් එකේ තියෙන දැන් ඔයා වැඩිපුරම යූස් කරන ඇප් තියෙනවා. නිකන් කාලයක් ආදවන ඇප්ස්. අපි එක්සැම්පල් එකක් විදිහට TikTok ගමුකෝ. TikTok එක ඔයාලට ෆෝන් එකේ අර කෙලවරකටම ගිහිල්ලා ඒ ඇප්ස් එක අන්තිම හරියම වගේ දැම්මම අර ඔයා ස්ක්‍රෝල් කරන ප්‍රමාණය අඩු වෙනවා. හතරවෙනි ස්ටෙප් එක තමයි වැදගත්ම ස්ටෙප් එක reward. ඔයා මෙන්න මේ ස්ක්‍රෝලින් නවත්තලා ඔයාලට වැදගත් මොනවා හරි දේවල් ටිකක් ඔයා ෆෝන් එකෙන්ම බලන්න.
වැදගත් වීඩියෝස් ගොඩක් channel කරන කට්ටිය ඉන්නවා ස්මාර්ට් තියරි වගේ මගේ channel එකත් බලන්න ඒ වගේම මෙන්න මේ වගේ ලයිෆ් එක හදාගන්න පුළුවන් channels තියෙනවට ගිහින් ඔයා බලන්න ඔන්නගේ ස්ක්‍රෝල් කරගෙන ඉන්න නැතුව ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝස් බලුවොත් එහෙම ඔයාගේ ලයිෆ් එක හදාගන්න පුළුවන් අද මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගත්තේ ඔයාගේ බැඳීම් සහ කාලය බේරා ගන්න ආකාරය ගැන ඔයාලට පුළුවන් නම් අදම ඔයාගේ ෆෝන් එකට විඩ්ජට් එකක් දාගන්න ඒ කියන්නේ මේක දාගත්තට පස්සේ ඔයාලට පෙන්නන කොච්චර වෙලාවක් ඔයා ෆෝන් එක ස්ක්‍රෝල් කරනවද නිකන් කාලය ගත කරනවද කියන එක මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාගේ ජීවිතේ ඉන්න හිතාගෙන ඉන්න යාළුවෙක්ට මේක ෂෙයා කරන්න ගොඩක් වැදගත් වෙයි සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකේ ස්මාර්ට් තියරි මෙන්න මේ වගේ ජීවිතේ දිනන්න උදව් වෙන දේවල් ඔයාලට තවත් බලන්න ඕන නම් එකතු වෙන්න අපේ ස්මාර්ට් තියරි channel එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ලයිෆ් එක ග්‍රෝ කරගන්න